නාරද මේ තමයි අර අපි කිව්ව සුසි. අයිබෝන් සුසි අර දීප්ති නෝනාට කිරුවා වගේ උදව්වක් මේ මහත්තයටත් කරලා වුණා. මේ දැන් කෝ දරුවා? දරුවා ඉන්නවා. මහත්තයෝ දරුවගේ වයස කීයද? මාසෙ පැනලා එහෙම නෑනේ. නෑ. අර දීප්ති නෝනාගේ දරුවා හිටියේ. අන්නේ වයස තමයි මේ මහත්තයාගේ දරුවක් තියෙන්නේ. මහත්තයෝ මම මේක බිස්නස් එකක් හැටියට කරන්නේ නෑ. මොකද මට දරුවෝ හදන්න බෑනේ. ඉතින් මං කරන්නේ ඔය යමක් කමක් තියෙන දෙමව්පියෙක් හොයලා ඔය දරුවෝ බාර දෙන එක. එතකොට ඒ දරුවගේ දෙමව්පියන්ට උනත් සැනසීමක් නේ. ඈ? ඔව්. ඇත්තනේ. එතකොට එහෙම තමයි කරන්නේ නේ. ඔව්. මම පොලිසිය. තාමොන් සල්ලි වලට ළමයි බිස්නස් කරනවා කියලා මට ආරංචියක් ඇවිල්ලා. මේ දීප්ති නෝනගෙන් ගත්ත දරුවා අතුරුදහන් වෙලා ඉන්නේ. තාමොන්ට ඇත්ත කියන්න සිද්ධයි. ගම් පොලිසියට. WPC යමු. ඉස්සරහ. දීප්ති මොකද ළමයි? ඔයාට පුටුවටම නිින්ද ගිහිල්ලා හීනෙකුත් දැක්කද? ඔව් නාලක මං හීනෙන් දැක්කා ඔයා සුසී වලට පොලිසියට බාර දෙනවා. පොලිසියටත් සුසීව හොයාගන්න බැරි එකේ මං කොහොමද එයාව හොයන්නේ? ඒ වුණාට පොලිසියෙන් සුසීව හොයාගනී නාලක. සුසී ලංකාවේ හිටියොත් පොලිසියෙන් හොයාගන්නේ. යා පිට රටකට ගිහිල්ලා හිටියොත් ඒත් හොයාගන්නේ. හොඳයි සුසී මැරිලා නම්. ඇයි යන්නේ ඔහොම කතා කරන්නේ? දීප්ති සාමාන්‍යයෙන් මිනිහෙක් නේන ගමනක් මම මේ ආවේ. ඔයා චාමරගෙන් අයින් වෙලා මම ඔයා කසාද බඳිනකොට මම ඔයාට කිව්වා චාමරගේ ඔයාගේ පෞද්ගලික ජීවිතේ මට වැඩක් නැහැ කියලා. අපි දෙන්න එකතු වෙලා අලුත් ජීවිතයක් පටන් ගමු කිව්වා. හරි ඉතින් ඔයා මට කලිනුත් කියලා තියෙනවනේ. ඔව්. මං ගැන මම ඔයාට කිව්වා. හැම මිනිහෙකුටම අතීතයක් තියෙනවා. ඒ අතීතයෙන් තමයි වර්තමානයත් අනාගතයත් ගොඩනගාගන්නේ. හරි දැන් ඔයා කියන්න හදපු දේ කියන්නකෝ. මේකයි. මං ඔයත් එක්ක ලංකාවට ආවේ දරුවා ඉන්නවා නම් දරුවා හොයාගෙන රට යන්න. අපිට දරුවා හොයාගන්න බැරි වුණොත් අපිට දරුවෝ හොයාගන්න පුළුවන් නාලක. දරුවා හොයාගත්තත් නැතත් මොකක් හරි විස්තරයක් දැනගෙන අපි රටින් යන්න ඕනේ. ඔයා පෙන්නන්න එක. ඒ වුණාට වගේ ඇතුළේ ඉන්නේ වෙන කෙනෙක් නාලක. නෑ දීප්ති. මං කිව්වේ ඒක නෙවෙයි. අපේ ජීවිත ප්‍රශ්න ළඟින් හිර කරගෙන ඉඳලා හරියන්නේ නෑ. ජීවිතය කියන්නේ එක්ක ප්‍රශ්න විසඳගෙන එහෙම නැත්නම් ඒව අමතක කරලා ඉස්සරහට යන එකයි. මොකද උසි කල්පනා කරන්නේ? මිස්ටර් විජයානන්දයි නාරදයි කුණු ගොඩවල් දෙකක් කියලා මට බාර දුන්නට ඒ දෙක මහා විශාල පර්වත දෙකක්.
ඒ පර්වත දෙක ඇතුලේ තමයි කුණු තියෙන්නේ. ඒවට මිස්ටර් විජයානන්ද මට ඒ පර්වත දෙක කුඩු කරන්න ආයුධ නෑනේ. සාමාන්‍ය පත්‍රකාරයෙකුට නැති ආයුධ වාගාව තියෙනවා. ඒ තමයි නාරද. මේවට නාරදෝ පාවිච්චි කරන්න ඕන. නෑ මිස්ටර් විජයානන්ද. මට හිතෙන්නේ ඔය හැම ආයුධයකටම වැඩිය පත්‍ර වාර්තාකාරයෙකුගේ පෑන හයියයි. ඒක ඇත්ත. හැබැයි ටිකක් පරිස්සමින්. මිස රම්පත් විහෙර ගැන මම ටිකක් දන්නවා. මිනිහා සල්ලි හම්බ කරන්න එක එක රැකට් කළාට මිනිහා හොඳ ජෙන්ටල්මන් කෙනෙක්. හැබැයි මිසිස් ගජනායක කියන්නේ හැපින්නා. සර්පයොත් එක්ක ගනුදෙනු කරනකොට ටිකක් පරිස්සමින්. හැබැයි මිස්ටර් විජයානන්ද මිසිස් ගජනායක කියන්නේ ගෑනියා. හැබැයි ගෑණියෙක් ගාව තියෙන ලද බොළඳකම් මිසිස් ගජනායක ගාව නැහැ. අන්න ඒක මත් තියාගන්න. ගෙදර සේරම ගෙනල්ලා මහා සභා රැස්වීමක් තියන්නා වගේ. ඔබ මොනවද මේ කියන්න හදන්නේ? ඔය හැමෝටම මගේ මොන හරි වෙනසක් පේනවද? බප්පේ මට කවදත් මේ ගෙදර ඉන්න හැමෝටම වැඩිය ලොකු වෙනසක් පේනවා උඹ ගැන. ඒකට අම්මේ වදාපු අම්මට වැඩිය උඹ ගැන දන්න වෙන කවුරුවක් ඉන්නවද පුතේ? සෝමේ ඔබ කියන්න ගිය දේ කියහන්කො මුලින්ම. අපිට කවුරු හරි ඇවිල්ලා මගුල් ගෙදරකට ආරාධනා කරපුවම අපි හොඳ ඇඳුමක් ලෑස්ති කරගන්නවා. ඒ වගේම තමයි මලගේකුත්. මලගයක් ආරංචි වෙච්ච ගමන් අපි සුදු ඇඳුම් හොයනවා. අනේ මේ මට මෙයාගේ බණ අහගෙන ඉන්න වෙලාවක් නැහැ. මම යනවා යන්න. මේ පොඩ්ඩක් හිටහන්කෝ. ආම්දුරු කෙනෙකුගෙන් බණ පදයක් අහන්නේ. මොකෙක් හරි වැදගත් දෙයක් කියන්න හදනකොට ඒකත් මගේ ඇරලා යන්න හදනවා. හරි. මම මේ කතාව කෙටියෙන් කියන්නම්. අපි කාටත් කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි යන්න ගමනක් තියෙනවා. මොකක්ද ඒ ගමන? මම නම් ඒක හොඳට දන්නවා. හරි. මොකද්ද බප්පේ? අවසාන ගමන. ඈ බං. මොකද්ද මේ දොඩවන අවසාන ගමන? අපි කාටත් වේසෑන විදිහට අපි ඒ ගමන යන්න ලෑස්ති වෙන්න ඕනේ. මට නිකමට වගේ හිතෙනවා මගේ වේසයකත් මේ ළඟම එනවා කියලා. මේ නිකන් කට කැඩිච්ච කතා නොකිය ඉඳන් ළමයෝ. මම මේ ගෙදර හැම දෙයක්ම වෙනස් කරන්න උත්සාහ කරා. ඒත් ඒකට උඹලා මට ඉඩ දුන්නේ නැහැ. මේ සමහර විට උඹලා මාව දකින අන්තිම දවස වෙන්න පුළුවන්. අනේ ධර්මයේ අම්මේ හිච්චිට හොඳට උගන්නන්න ඕනේ. හොඳට. බප්පේ ඔය විදිහට ගිනි වතුර බීලා පපුව නරක් කරගෙන ඉක්මනින් වීසා ගන්න ගන්න එපා.
ඔබට මං කියන්න තියෙන හැම දෙයක්ම කියලා තියෙනවා. ඔබට හොඳට මොලේ තියෙනවා. ඒක පාවිච්චි කරන්න. ධර්මය අයියේ මට නම් හිතා ගන්න බෑ මේ කෙල්ල මොනවා කරයිද කියලා. මහා මෝඩේ නැත්නම් ඉතින් ඔය නන්නාදුන මිනිහ ළඟට යයිද? මෝඩ නිසාම තමා බය. අනේ මන් දන්නේ. මේ මිනිහා මේ කෙල්ලගෙන් ප්‍රයෝජනය අරගෙන පාරට ඇදලා දායිද දන්නේ. අර මම දවසක් එද්දි මෙහෙ හිටපු මිනිස්සයව මට හම්බුණා. කොහෙදද? මේ කිරුළපනේදී. අර කිරුළපන ගෙවල් පෙළියක් තියෙන්නේ අන්නේ හරියද? මොකද්ද මේ මිනිහාගේ නම කිව්වේ මේ සෝමේ. සෝමේ? එතකොට මොකද්ද කරන ජොබ් එක? අනේ කිසිම විස්තරයක් දන්නේ නැහැ. මං කියන්නද? අපි කිරුළපන වත්තට ගිහිල්ලා මේ මිනිස්සයා ගැන හොයලා බලමු. අදහස නම් හොඳයි. ඔයා යන්න ඕනේ නැහැ. මං යන්න. මොකද ජෙසිකා ඉන්නව ඇත්ත එක පුදුම තරහකින්. ඔය මිනිහා ගැන මට කිව්වේ ඔයා කියලා ජෙසිකා දන්නවා. අනිත් එක අපි ගෙවල් පෙළියටනේ යන්නේ. කරදරයක් එහෙම වුණොත් එනිසා මං යන්න. එහෙනම් ඔයා යන්න. ඒක හොඳයි. එහෙනම් මං ගිහිල්ලා එන්න. Sorry Mr. Vijayanand. මම පොඩ්ඩක් පරක්කු වුණා. ඒකට මක් වෙනවද ඉතින්? අපේ කම්පැනි එකේ ඇඩ්වර්ටයිසිං විෂුවල්ස් එම හම්බ වෙනව නේද පත්තරේට? අනේ ඔව්. ඒක අපිට කරන ලොකු උදව්වක්. රම්පත් හිර. මේ ව්‍යාපාරිකයෝ ගොඩක් පත්‍ර වලින් පබ්ලිසිටි කරනවා අඩුයිනේ. මොකද ඒකට හේතුව මිස්ටර් විජයානන්ද ප්‍රචාරණයකින් තොරව පාරිභෝගිකයෝ බඩු මිලදී ගන්නවා. අනිත් එක තමයි කොච්චර ප්‍රචාරණය කළාත් බඩු මිලදී ගන්න පාරිභෝගිකින්ට සල්ලි නැහැ. අනිත් කාරණේ තමයි ප්‍රචාරණය කළාට බඩු විකිනෙන්නේ නැත්තම් ප්‍රචාරණය කිරීමෙනුත් ඇති වැඩක් නැහැ. ඒක ඇත්ත. ඉතින් මිස් රම්පත් හිර මට එන්න කියලා කිව්වේ විශේෂම හේතුවකට නම් නෙවෙයි. මගේ ටෙලිෆෝන් ඉන්ඩෙක්ස් එක පෙරලාගෙන යනකොට මට නම හම්බුණා. ඉතින් හුඟක් කාලෙකින් කතා කළෙත් නැහනේ. මට හිතුණා කෝල් එකක් දෙන්න ඕනේ කියලා. අද ඉතින් අපේ නිවාඩු දවසනේ සෙන්සුරාදානේ. ඔව්. කෑම ටිකක් කාලම යන්න ඕන. මං ඉතින් මෙහාට ඇවිත් කවද්ද බත් කටක් කාලා නොගී. මම ඉතින් කොහොමත් මිත්‍රයෝ හුඟක් ආශ්‍රය කරන මිනිහෙක් නෙමෙයිනේ. ඒ වුණාට මිස්ටර් විජයානන්දගේ කතාවලට මං කැමතියි. මොකද මම රටේ ලෝකේ වෙන තොරතුරු හුඟක් දැනගන්නවා. මම මිස් රම්පත් හිර මේ දවස්වල අර මගේ පත්‍රයට මාළු ශාස්ත්‍රීය ලිප්පෙලා ග්‍රන්ථයක් හැටියට මුද්‍රණය කරන ලෑස්ති වෙනවා. බොහෝම හොඳයි. ඒක නෙවෙයි මිස් විජයානන්ද. ඔයාගේ පත්තරේ ප්‍රවෘත්තියක් පළ වෙලා තිබුණා. ළමා නිවාසකින් නැති වෙච්ච ළමෙක් දැන් ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙනවා කියලා. මට ඉතින් රම්පත් වේරට බොරු කියන්න බෑනේ. ඇයි? ඒ කතාව සත්‍යයක් නෙමෙයිද? නැහැ. ඒක තාම පොලිසිය විසින් පරීක්ෂණය කරන කේස් එකක්. අනිත් එක
ඒ පොලිස් පරීක්ෂණයට සහාය වෙන්න තමයි මම අපේ පත්තරේ නිවුස් එක පළ කළේ. අනිත් එක තමයි ඒ කේස් එක පුද්ගලිකව හැන්ඩල් කරන IP නාරද මගෙන් පර්සනල් රික්වෙස්ට් කළා මේ වර්තාව දාලා දෙන්න කියලා. මේ ඒ කියන්නේ මේ කේස් එක ගැන තාම පරීක්ෂණ පවත්වනවායි කියන එක. ඔව්. තාම පවත්වනවා. මම A to Z මම සම්පපේට කියන්න. මං ආසයි කතන්දර අහන්න. හෙලෝ. ඔව්. හරි. මම දැන් එනවා. හරි. සම්පපේට. දුවව ඉස්තියාකේසින් වෙట్లా. හොස්පිටල් ඇඩ්මිට් කළා. අමාරුද දන්නේ? දන්නේ. මම දැන් යන්න ඕන. පස්සේ හම්බෙමු. ඕකේ. කොහෙද ලෑන්ඩ් එක තියෙන්නේ? අපිට බැයිද වෙන්දේසියෙන් ගන්න නැතුව වෙනම ගාණක් කතා කරලා මුළු ඉඩමම ගන්න? එහෙනම් රම්පත් වේදත් එහෙම කිව්වා. හරි කමන්නේ. එහෙනම් රම්පත් වේලට ගන්න කියන්නේ. ඕකේ. මැඩම් අද නේද අර පත්තරේ නේනවා කිව්වේ? දැන් වෙලාව කීයද? හැබැයි හරියට වැඩ කරන කෙනෙක් නම් තව විනාඩි 5ක් ඇතුළත එන්න පුළුවන්.